ආයුබෝවන්. අද මම ඔබට කියන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කලා හා පුරාවිද්‍යා කෞතුකාගාරය ගැනයි. ඔක්ස්ෆර්ඩ් නගර මැදේ පිහිටා තිබෙන ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාල කෞතුකාගාරය වන ඇෂ්මෝලියන් කෞතුකාගාරය 1683 වසරේදී තමයි ආරම්භ කරලා තිබෙන්නේ. මෙහි කලාකෘති, පුරාණ භාණ්ඩ හා ඉතිහාසික සොයා ගැනීම් විශාල සංඛ්‍යාවක් රැඳී තිබෙනවා. මෙහිදී අපට ඊජිප්තුව, ග්‍රීසිය, රෝමය වැනි පුරාණ රටවල් වල පුරාවස්තු සහ යුරෝපීය කලා නිර්මාණ දකින්නට පුළුවන්. මෙම කෞතුකාගාරය විද්‍යාඥයන්ට, ශිෂ්‍යයන්ට සහ සංචාරකයන්ට තමන්ගේ ඉගෙනීමේ හා සොයා බැලීමේ කටයුතු සිදු කරන්නට උදව් කරන විවෘත පාඨශාලාවක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. මෙහි විශේෂ කොටස් අතර රෆායෙල්, මයිකල් ආන්ජලෝ සහ ටර්නර් වැනි විශිෂ්ට කලාකරුවන්ගේ නිර්මාණත් අන්තර්ගත වෙනවා. අද ඇෂ්මෝලියන් කෞතුකාගාරය නව පරපුරට ගැලපෙන ආකාරයේ නව ගැලරි සහ ප්‍රදර්ශන මගින් සංවර්ධනය වෙලා තිබෙනවා. මෙය මිනිස් ඉතිහාසය, කලාව සහ සංස්කෘතිය එකම තැනක එකතු කරන විශේෂ ස්ථානයක්. ඉතින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කලා හා පුරාවිද්‍යා කෞතුකාගාරය සෑම කෙනෙකුටම විවෘතයි. නිදහසින් එන්න, ලෝක උරුමය සොයා බලන්න. ඔබත් කැමති නම් මෙවැනි වීඩියෝ බලන්නට දැන්ම අපේ ආචා YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් දවසක හමු වෙමු. ගෙයින් එන්නම්.